Petals of Life අපේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් බලන්නකෝ අද අපි යන්නේ කොහෙද කියලා. යන්න ලෑස්තිද? යන්න ලෑස්තිද? එයන් චූටි පුතා. චූටි අද අපි ලංකාවට යන්නයි යන්නේ. අපර මොන වගේ සහයෝගයක්ද දන්නේ නැහැ නේ ෆ්ලයිට් එකේ. පුංචි පුතා ඉපදුනාට පස්සේ ලංකාවට යන පළවෙනි වතාව. ඉතින් පුංචි තිගැස්මකුත් හිතේ තියෙනවා එයා මොන විදිහට හැසිරේද කියලා. හැමදේටම කලින් අපි ඉතින් බුදුන්ගේ ජේසුස් වහන්සේගේ ආශිර්වාද ගන්න පහන පත්තු කරලා ඒ ආශිර්වාද අරගෙන තමයි ගෙදරින් එළියට බහින්න ලෑස්ති වෙන්නේ. පුංචි පුතා ඉපදුනාට පස්සේ අපි ලංකාවට යන පළවෙනි ගමන හින්දා එයාගේ අම්මා මුත්තම්මා ඒ වගේම තාත්තගේ පවුලේ අය මේ හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි ලංකාවට එනකම්. ඉතින් අපිත් ගොඩාක් සතුටින් තමයි මේ දවස් උදා වෙනකන් හිටියේ. අපි ලෑස්ති කරපු බෑග් ටික පුංචි පුතාගේ මාමයි මහප්පයි තාත්තයි එකතු වෙලා මෙන්න මේ විදිහට තමයි වාහනේට දැම්මේ. පිටරට ඉන්න කෙනෙක් නම් දන්නවා ලංකාවට යනවා කියන හැඟීම මොන විදිහටද හිතට දැනෙන්නේ කියලා. එයාපෝට් එකට යන්න පටන් ගත්තිම චූටි පුතා නිදාගත්තා. ඉතින් මමත් මේ රටට ආව විදිහ දැන් ආයේ යන විදිහ ඒ ගැන හිත යනකොට මට මතක් වුණා අද දවසට හරියටම අවුරුද්දයි මම රටට ඇවිල්ලා. ඉතින් හරියටම අවුරුද්දක් වෙනකොට මට ආයේ ලංකාවටත් යන්න ලැබෙනවා. ඉතින් ඒ ගැනත් ගොඩාක් සතුටින් තමයි මම හිටියේ. ගෙදර ඉඳලා පැය එකමාරක් වගේ දුරක් තමයි අපිට එයාපෝට් එකට යන්න තියෙන්නේ. ඉතින් අපි කෝකටත් කියලා ටිකක් වේලාසනින්ම පිටත් වුණා. මොකද හදිස්සියේ යන්න බෑ පොඩි බබෙක් අරගෙන මේ ගමන යන හින්දා. ආයෙත් අපි ඉතාලියට එන්නේ මාස එකමාරක නිවාඩුවකට පස්සේ. ඉතින් මේ වටපිටාව ආයෙ මම දකින්නේ මාස එකමාරකින්. ඔන්න දැන් අපි එයාපෝට් එක ළඟට ආවා. එයාපෝට් එක ළඟට එනකොට චූටි පුතාත් ඇහැරුණා. ඉතින් දැන් අපි අපේ බෑග් ටිකත් අරගෙන එයාපෝට් එක ඇතුළට යන්නයි යන්නේ. මගේ මූණ දකින ඕන කෙනෙක්ට තේරෙයි ලංකාවට යන මං කොච්චර ආසාවෙන් බලන් හිටියද කියලා. ඉතින් අපේ බෑග් ටිකත් අරගෙන මේ විදිහට අපි එයාපෝට් එක ඇතුළට යනවා. අපි වෙකන් ආපු අයියා අපිට උදව් කරා අපේ බෑග් ටික ඇතුළට අරගෙන යන්න. මොකද චූටි බබාවත් වඩාගෙනනේ මම යන්නේ. ඉතින් මට බෑග් අරන් යන්න අමාරුයි. ඒ හින්දා මං ඉතින් ඒකෙන් අවස්ථාවක් අරගෙන අටපිටේ හැමදේම වීඩියෝ කර හිටියා. අපි දැන් බෑග් ටික දාන්නයි යන්නේ. ඒ කියන්නේ අපේ බෑග් වල බර කොහොමද කියලා බලන්නයි යන්නේ. චූටි පුතා ඉතින් සැපේ ඉන්නවා. අම්මටයි තාත්තටයි තමයි වැඩ තියෙන්නේ. බලන්නකෝ. මේ දවස්වල එළියත් සීතයි. ෆ්ලයිට් එක ඇතුළත් සීතල හින්දා අපි චුට්ටක් එයාට සීතට ඔරොත්තු දෙන විදිහ ඇඳුමක් තමයි ඇඳුවේ. දැන් අපි අපේ බෑග් ටිකක් දාලා ඉවර වෙලා ඩියුටි ෆ්‍රී එක මැද්දෙන් යනවා. බලන්නකෝ වටපිටාව කොච්චර ලස්සනද කියලා. වටපිටාවේ ලයිට් එලි තියෙන හින්දා පුංචි පුතා හරි ආසාවෙන් ඒවා දිහා බලනවා. බලන්නකෝ නත්තලත් ළඟම එන හින්දා ඒවට ගැලපෙන විදිහට වටපිටාව සරසලා තිබ්බා.
අපි අද ලංකාවට යන්න ආවේ වෙනිස් එයාපෝට් එකට. මිලාන් එයාපෝට් එකට පැය 2ක වගේ දුරක් යන්න තියෙන හින්දාත් චූටි බබා අරගෙන යන්න අපහසු හින්දාත් අපි වෙනිස් තමයි තෝරගත්තේ. ඉතින් ෆ්ලයිට් එකට නගින්න කලින් මට හිතුණා පුංචි පුතාගේ බඩ පිරෙව්වොත් අපිට ඒක ලේසි වෙයි කියලා. ඒ හින්දා මම එයාට ඕනි කරන කෑම ටික හදාගෙන ආවා. දැන් අපි බෝඩ් වෙන්න කලින් මෙයාට කවලා හිටියාම ලේසි කියලා මට හිතුණා. පුංචි බබෙක්ව අරන් යනවා කියන එකත් ලේසි නෑනේ. ඉතින් ඒ හින්දා මම වේලස්සන ඉඳන්ම දන්න කියන අයගෙන් අහලා දැනගත්තා ෆ්ලයිට් එකක යනකොට කොහොමද අපිට එයාලව අරන් යන්න ලේසි, ඊළඟට එයාලගේ කෑම බීම කොහොමද වෙන්නේ, ඒ හැමදේම ගැන මේ වෙද්දි මම දැනුවත් වෙලා තමයි හිටියේ. ගෙදරදි කනව තරම් පුංචි පුතා කෑවේ නැහැ. මොකද ඉතින් එයා පුරුදු වෙලා ඉන්නේ පුටුවේ වාඩි වෙලා ඒ විදිහට කන්නනේ. වඩාගෙන ඉඳි එයා චුට්ටයි කෑවේ. එයාට හුරු නැතුව ඇති කියලා මට හිතුණා. හැබැයි ඉතින් හිතට චුට්ටක් හරි සැනසීමක් දැනුණා. එයාගේ බඩ චුට්ටක් හරි පිරෙනවනේ කියලා හිතලා. මොකද මගේ කිරි විතරක් මදිනේ ලංකාවට යන කල්ලම එයාට. අපි ඉතින් ටිකක් වැඩිපුර වෙලාව අරගෙන එයාට නිදහසේ කෑම චුට්ට කවලා චුට්ටක් එයාගේ බඩ පිරෙව්වා. තව විනාඩි 20ක් වගේ අපිට තිබ්බ ෆ්ලයිට් එකට යන්න. ඒ හින්දා ලොකු හදිස්සියක් තිබ්බෙත් නැහැ. මායි තාත්තයි දෙන්නම සුදු ඇඳලා හිටියේ. සුදු ඇඳුමක් ඇඳලා තියෙන හින්දා ඉක්මනට කිලුටු වෙන්න බලනවනේ. ඒ හින්දා තාත්තගේ ෂර්ට් එක කිලුටු වෙන්නේ නැති වෙන්න තමයි පුංචි පුතාගේ නැපියක් මං එයාගේ කරට දැම්මේ. පුංචි පුතාට කවදා හරි හොඳ මතකයක් වෙයි කියලා හිතලා තමයි මං මේ වීඩියෝ ටික අරගත්තේ එයාට කවදා හරි බලන්න. හරි, මේ වෙනකොට අපි ඉතින් එයාට කවලා ඉවරයි. ඊට පස්සේ එයාගේ පැම්පි මාරු කරලා දැන් අපි ෆ්ලයිට් එක ඇතුළට යන්න තමයි මේ වාඩි වෙලා ඉන්නේ. ඔන්න ඉතින් ටික කාලෙ ගෙවිලා ඒ වෙලාවත් ආවා. දැන් අපි ෆ්ලයිට් එක ඇතුළට යන්නයි යන්නේ. පුංචි පුතාගේ සෙල්ලම් බඩුවකුත් මං කෝකටත් අතට ගත්තා. මොකද මේ වෙද්දි ලොකු වෙලාවක් එයා ගෙදර ඉඳලා ආවට පස්සේ ලොකු වෙලාවක් ගත වෙලානේ. ඉතින් එයාට මොකක් හරි අපහසුයක් දැනෙයි, එයා කෑ ගහයි. ඒ වගේ දේවල් මට හිතුණ හින්දා මං ඉතින් එයාගේ සෙල්ලම් බඩුවකුත් එයාගේ අතට දීලා තමයි මේ අරගෙන යන්නේ. පුංචි යන් බබාගේ පළවෙනි ගුවන් ගමන පටන් ගන්නයි දැන් යන්නේ. මෙන්න මේ විදිහට අපි ෆ්ලයිට් එක ඇතුළට ආවා. ඊට පස්සේ අපේ ෂීට් හොයාගෙන ටිකක් පිටිපස්සට යන්න ඕනේ. මොකද වෙනදා වගේ අපිට වින්ඩෝ ෂීට් එකක් හම්බ වුණේ නැහැ. මොකද පුංචි පුතාව අරගෙන යන හින්දා මැද ෂීට් එකක් තමයි හම්බ වුණේ. අපේ සීට් එක ගාවට ආවට පස්සේ තාත්තා දැන් මේ බෑග් ටික උඩින් දානවා. මොකද ඒවා ළඟ තියාගෙන යන්න දෙන්නෙත් නැහැ. කොහොමද ඉතින් අපිට කරදරයිනේ. හරි, මම හිතුවා වගේම මෙතනට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ චුට්ට වෙලාවකින් ආයෙ පුංචි පුතා නිදාගත්තා. මොකද එයාගේ බඩ හොඳට පිරීලානේ තියෙන්නේ මං එයාට කවපු හින්දා. එයා නිදාගත්ත එක ගැන මගේ හිතේ පුදුම සැනසීමක් තිබ්බේ. මොකද ඉතින් ෆ්ලයිට් එක උඩට යන්න යනකොට එයාට අපහසුයක් දැනෙයි, එයා අඬයි කියන බය මගේ හිතේ තිබුණා. හැබැයි ඉතින් ඇත්තටම එයා එහෙම කරදර කරන බබෙක් නෙමෙයි.
ඔන්න චුට්ට වෙලාවකින් එයා ඇහැරුණා. එයා ඇහැරෙද්දී එයාට තෑගි ගොඩාරියක් හම්බ වුණා. බලන්නකෝ ඒ වගේ ලස්සන. එයා ඉතින් ආසාවෙන් ඒව තුරුල් කරගෙන ඉන්නවා. චූටි පුතාට වඩා මටත් ආස හිතුණා ඒව දෙනකොට. දැන් ඉතින් අපි කෑම කන්නයි යන්නේ. අපේ කෑම ආවා. ඒ වෙද්දි පුතා ඇහැරලා හිටියේ. පොඩ්ඩ ඇහැරලා හිටපු හින්දා තාත්තා කිව්වා මට කවන්නම් කියලා. මොකද අපි දෙන්න දවල්ට කාලා ආවේ නැති හින්දා අපි දෙන්න බඩගින්නේ ටිකක් හිටියේ. ඉතින් මම බබාව බලා ගන්නකම් තාත්තා තමයි මට කැව්වේ. අපිට හම්බ වෙලා තිබ්බ පොඩි නට්ස් පැකට් එකක් තිබ්බා. අපි ඒක චූටි බබා අතට දුන්නා එයාට සෙල්ලම් කර කර ඉන්න. එයාට ඒක අලුත් දෙයක් හින්දා එයා අපිට කරදර කරන්නේ නැතුව ඒක අතේ තියාගෙන සෙල්ලම් කර කර හිටියා. ඒ වෙලාවේදී අපි ඉතින් ෆ්ලයිට් ෆුඩ් එක රස කර කර කෑවා. මගේ මහත්තයාත් මේ වෙද්දි ගොඩක් බඩගින්නේ හිටියේ. හැබැයි ඉතින් එයා කිව්වා බබත් එක්ක මට කන්න අපහසු හින්දා එයා මට කැව්වට පස්සෙම එයා කන්නම් කියලා. බලන්නකෝ අපි කන දිහා බලන් ඉන්න විදිය. ඇත්තට මේ කෑම ටික ගොඩක් රසයි. හිතුවටත් වඩා රසයි. අපිට පැස්ටා එකකුයි ඊට පස්සේ රයිස් ග්‍රීන් පීස් දාලා හදලා ඒකට චිකන් එකකුයි පුඩින් එකකුයි ඊට පස්සේ ෆෘට්ස් තිබ්බා. ඒ වගේ ಜಾති ගොඩක් තිබ්බා. කෑම කාලා ඉවර වෙලා චුට්ට වෙලාවකින් පොඩ්ඩක් ඇහැරලත් හිටපු හින්දා එයාට වාඩි වෙලා යන එක එපා වෙයි වගේ කියලා අපිට හිතුන හින්දා තාත්තා පොඩ්ඩව අරගෙන ටිකක් ඇවිද්දා. එයා ඉතින් වටපිට බල බල ඉන්නවා. මගේ කකුල් දෙකත් චුට්ටක් රිදෙන හින්දා මං ඉතින් කකුල් දෙක දිග අරගෙන හිටියා. පුංචි පුතා හරිම විමසිලිමත්. හැම වෙලාවෙම වටේ තියෙන්නේ මොනවාද කියලා ගොඩක් උවමනාවෙන් උනන්දුවෙන් බලනවා. මේ විදිහට තාත්තා බබාව වඩාගෙන ඉතින් චුට්ට වෙලාවක් හිටගෙන හිටියා මටත් නිදහසේ ඉන්න කියලා. ටික වෙලාවක් යද්දි මාත් බබාව අරගෙන චුට්ට වෙලාවක් එයත් එක්ක සෙල්ලම් කරා. එයා ඉතින් හරි ආසයි මෙන්න මේ විදිහට කෝලම් කර කර ඉන්න. ඇත්තටම අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ විදිහට එයා ෆ්ලයිට් එකේ යනකොට හිටියා. ටික වෙලාවක් කොහොම ඉද්දී තාත්තා ආයෙමත් බබාව අරගෙන චුට්ටක් එහෙට මෙහෙට ඇවිද්දා. ඒ වෙලාවේදී ෆ්ලයිට් එකේ හිටපු තවත් ඇන්ටි කෙනෙක් එක්ක එයා ගොඩාක් වෙලා කෝලම් කර කර හිටියා. ඉතින් ඇත්තටම එයාට ලොකු තෙහෙට්ටුවක් මහන්සියක් දැනලා තිබ්බේ නැහැ. ඒ අතරේ ඉතින් මාත් කොෆි එකක් අරගෙන බිව්වා. චුට්ට වෙලාවකින් බබත් ටිකක් නිදාගත්ත හින්දා මාත් පොඩ්ඩක් ඇස් දෙක පියාගත්තා. අනේ බලන්නකෝ ඉතින් ඒ වෙලාවේ තාත්තා වීඩියෝ එකක් අරගෙන මායි බබයි නිදාගෙන ඉන්න විදිහ.
නිදාගෙන ඉඳලා හැරෙනකොටම අපිට රසම රස අයිස්ක්‍රීම් එකකුයි ඇපල් ජූස්ුයි හම්බ වුණා. ඇත්තටම මේ අයිස්ක්‍රීම් එක මාරම කිරි රහයි. ඉතින් අපිත් ඒක රස කර කර කෑවා. කලින් සැරේ ෆ්ලයිට් එකේ ගියාට වඩා මේ පාර අපිට කෑම ජාති ගොඩක් හම්බ වුණා. කන්න බොන්න ඒ හැමදේම. අනිත් එක තමයි කෑමවල අලුත් දේවලුත් තිබ්බා. අපි විතරක් කාලා මදිනේ. ඉතින් පොඩ්ඩට අර එන්න කලින් කවපු කෑම එක විතරක් කවලා තිබ්බ හින්දා දැන් එයාට බඩගිනි කියලා අපිට හිතුණා. ඒ හින්දා ෆ්ලයිට් එකෙන් බබාට හම්බ වුණු මීල් එක දෙන්නයි යන්නේ. එයා ඉතින් ඒකට ලොකු මනාපයක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් චුට්ටක් කැව්වා. ඒ ඔක්කොම ඉවර කරාට පස්සේ බලන්නකෝ මගේ මහත්තයා කරන දේ. එයා ඉතින් ගේම් එකක් ප්ලේ කරනවා. මායි බබයි ඒ දිහා බලාගෙන හිටියා. චුට්ට වෙලාවක් යද්දී පොඩ්ඩට ආයෙ නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් මටත් කම්මැලි හින්දා මාත් තාත්තා ප්ලේ කරන ගේම් එක දිහා බලාගෙන ඉඳලා චුට්ටකින් මාත් චුට්ටක් ප්ලේ කරා. ඔන්න ඉතින් දන්නේම නැතුව අපි ඩුබායි වලටත් ආවා. දැන් ඉතින් මේ විදිහට චුට්ටක් වටේ ඇවිදලා ඊට පස්සේ අපි යන්න ඕනි අපේ ඊළඟ ෆ්ලයිට් එක තියෙන තැනට. ඔයගොල්ලෝ දන්නව ඇතිනේ ඩුබායි එයාපෝට් එක කියලා කියන්නේ ගොඩාක් ලොකු එයාපෝට් එකක්නේ. හරිම ලස්සන එයාපෝට් එකක්. හරි වටේ ඇවිත් ඇති. දැන් ඉතින් අපි යමු අපේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න තියෙන තැනට. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි එතනට ගියේ. අපි ඩුබායි වල ඉඳලා ලංකාවට එන ෆ්ලයිට් එකේ කොහොමද ආවේ, අපේ යන් බබා කොහොමද හිටියේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එතකන් ඉතින් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ.